අවස්ථා කීපයකදීම යන්න ප්ලෑන් කරත් මොකක්ම හරි හේතුවක් හින්දා මේ තැනට යන එක මිස් වුණා. මේ තැනට යන්න ඕනම තරක් විදිහට මගේ බකට් ලිස්ට් එකේ තිබ්බා. අයිබෝන් කියලා පිළිගන්නවා සිංහල ලොග් එකට ආපු ඔයා. ඔන් අපි ඉන්නේ හරිත සරසවිය මැද්දේ පේරාදෙණිය කැම්පස් එක මැදින් මේ අපි යන ගමන් ඉන්නේ. කොහෙද යන්නේ කියලා ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්නත් ඇති. මේ අද අපි යනවා කැම්පින් එකකට. ගාඩ්මෝර් ඇල්ලේ තමා කැම්පින් එකට යන්න හදන්නේ අද. අපිත් එක්ක ඉන්නවා අපේ පරණ යාළුවෙක් හිතවතෙක් අද ගමනට. අපි දෙන්න තමයි යන්නේ. අපි නිර්මල අයියා ඉන්නවා. කාලෙකින් සෙට් වුණා ගමනක් යන්න. අපි දෙන්න තමයි අද ගමන යන්නේ. එතකොට මේ දැන් වෙලාව උදේ 10යි. අපි වත්තර කෝල් එකක් දීලා පර්මිෂන් අරගෙන තමයි යන්නේ. වත්ත දැනුවත් කරලා යන්නේ. එතකොට මේ අද රෑ අපි ගෙවන්නේ ගාඩ්මෝර් වල. රෑට අපි හදන්නේ මොනවද කියලා තාම ප්ලෑන් කරලා නැහැ. ඉස්සරහට ගිහිල්ලා තමයි හිතන්නේ. ඒකෙන්ද කන්න මොනවද හදන්නේ කියලා බලන්න තව ටිකක් වීඩියෝ එකේ ඉන්න වෙනවා. එහෙනම් වැඩි කතා වුන්නේ දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. දේවල් ගොඩාක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ගාඩ්මෝර් රැල්ලේ ඔයගොල්ලෝ යන්න ඉන්නවා නම් කැම්ප් කරන්න ඉන්නවා නම් අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වේවි. එහෙනම් අපි බලමු අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. අපිත් එක්ක යන අද ගාඩ්මෝර් රැල්ලට. තව අපිට සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් 55ක් වගේ ඉවක් යන්න තියෙනවා. කෑම ටිකක් කාලම ගමනක් කන්ටිනියු කරමු. කෑම කොහොමද කියලා පෙන්නන්න. කෑම රහිනවා. කඩෙත් පෙන්නන්න. කෑම එක ඇවිල්ලා තියෙනවා අපිට. අපි නිර්මාණයට ලැබීම කාලා පහ කියන්නේ කියලා. මොනවද තියෙන්නේ? පරිප්පුයි චිකනුයි ඔයි ඩබලයි චිකනුයි මඤ්ඤොක්කයි පපඩනුයි සලාඩ් එකක් තියෙනවා. හොඳයි. හයි. මේක තමයි කඩේ. නාවල් පිටින් ඉඳලා ගිනිගත් තියෙන පැත්තට යනවා නම් මෙතන එන්න. මෙතන කැමරා හයි. එහෙනම් අපි දැන් කැම කාලා මස්කෙලිය බලා ගමන් ගන්න යනවා. ගාඩ්මෝර් ඇල්ල තියෙන්නේ මස්කෙලිය ටවුන් එකේ. මස්කෙලිය ටවුන් එක පහු කරලා චුටි දුරක් යන්න ඕනේ. මස්කෙලිය තමයි තියෙන ළඟම නගරය වෙන්නේ. එතකොට අපිට මොන හරි දේවල් ඕන නම් ගන්න බඩු ගන්න තියෙන ළඟම ටවුන් එක විදිහට සැලකෙන්නේ මස්කෙලිය ටවුන් එක. මස්කෙලිය ටවුන් එකට ගිහිල්ලා එතන ඉඳලා තව අපි කිලෝමීටර් 6ක දුරක් යන්න ඕනේ. ලාවට කඩු කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරනවා වහින්න නම් එපාය කියලා. අතිරේ මස්කෙලිය ටවුන් එකෙන් ඔයාලට තියෙනවා සතොස තියෙනවා. සතොසත් එක්කම මේ තවට කඩ කිහිපයක් තියෙන ඕන මූලික දේවල් ටික ගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ බාබකියු එකක් වගේ දාන්න ඕන නම් චාකෝල් ගන්න තියෙනවද කියන එක මස්කෙලිය ටවුන් එකේ. උත්තරේ තමයි තියෙනවා. චාකෝල් ගන්න පුළුවන් කඩවල් දෙකක් විතර තියෙනවා. එතකොට මස්කෙලිය ටවුන් එකෙන් චාකෝල් ගන්න පුළුවන්. මට කඩේ ක්ලිප් එකක් දාගන්න බැරි වුණා. හැබැයි ඔයාලා ටවුන් එකෙන් කයින් හරි ඇහුවොත් චාකෝල් කොහෙද ගන්න තියෙන්නේ කියලා එයාලා තැන පෙන්නයි. ගාඩ්මෝර් පැත්තට යන කවුරුත් මෙතන නතර නොවී යන්නේ. මොකද මේ ගාඩ්මෝර් වගේම පාරේ මෙන්න මේ කැලලත් හරිම සුන්දරයි. ඒක හින්දා
ගාට්මෝර් යන කට්ටිය කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ ලස්සන පාරේ නැවතිලා විවේක අරගෙන තමයි ගාට්මෝර් කරා යන්නේ. කෙලින්ම ගියේ මොකා වත්තට. මොකා වත්තේ මොකා කාර්යාලයට තමයි ගියේ. මොකද මේ මොකා වත්තේ අපේ සීසී මහත්තයා හැම වෙලේම කතා කර කර එන්න කියලා කිව්වා. එතකොට මේ අපි කැම්පින් කරන්න ඉස්සල්ලාම මොකා ඔෆිස් එකට යනවා. මොකා වත්තේ තියෙන ඔෆිස් එකට යනවා. මෙච්චර කාට තමයි අපිට අවස්ථාවක් දෙන්නේ. මේ පස්සට රසෙ ඉතින් දැක්කේ. මෙතර ගන්න ඉන්න කැස්ට්. මෙයාගේ දකින්නද? මේ බංගෝ අවුරුදු මාරුටි 800 කාර් එකක් කරේ අපි ගියේ. එතකොට මේ ඒ කාර් එකට දියැලේ දියැල ළඟම තියෙන ගේට් එක ගාවට යන්න පුළුවන් නම් අන්න ඒ උස ප්‍රමාණය තියෙන ඕන වාහනයකට යන්න පුළුවන්. පරිස්සමට යන්න ඕනේ. මොකද පාර සුපිරි කාපට් කරලා එහෙම නැහැ. හැබැයි යන්න පුළුවන්. බයික් එක ගියත් පරිස්සමට මේ ගමන යන්න ඕනේ. එතන දියැල්ල ගාවම තියෙන ගේට්ටුව ගාවට යනකම් වාහනේ ගියා. අපිට පුද්ගලයෙක් හම්බ වෙනවා දියැල්ල ගාවම ඉඳලා. පුද්ගලයෙක් නෙමෙයි ඇත්තටම කපල් එකක් කිව්වොත් හරි. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මේ ගේට්ටුව ගාව මේ දෙන්න ඉන්නවා. ගියාට පස්සේ අපිට කතා කරනවා. අපිට කතා කරලා ටික වෙලාවක් යනකොට මෙයාගේ නම හපුවම මෙයාගේ නම කියනවා අපිට කුමාර කියලා. ඔයෙක් විදිහේ කතන්දර ගිහිල්ලා තිබ්බා මේ පුද්ගලයා ගැන, විශේෂයෙන් මේ කුමාර කියන කෙනා ගැන සමාජ මධ්‍ය Facebook එකේ එහෙම ගොඩක් පෝස්ට් ගිහිල්ලා තිබ්බා. කුමාර කියන්නේ මෙහෙම කෙනෙක් කියලා ගිහිල්ලා තිබ්බා. ඒවා මම මෙතන කියන්න යන්නේ නැහැ. කතා කරනකොට අපිට තේරුණා මෙයා ඒ කියන තරම් නරක කෙනෙක් නන් නෙවෙයි කියලා. ගාට්මෝර් ඇල්ල පාමුලටම ඇවිල්ලා තියෙන්නේ. එතනට මේ එනවනම් ඔයාලා දුර ඉඳලා කැම්පින් ටෙන්ට් උස්සගෙන ඇවිල්ලා එහෙම වද වෙන්න ඕනේ නැහැ අත්තට. අපිත් මේ මෙතනට ආවට පස්සේ තමයි දැනගත්තේ. මෙතන මේ ළඟම තියෙනවා ගෙදර. මෙතන මේ කුමාර අයියාගෙන් කැම්පින් ටෙන්ට්ස් ඊට පස්සේ ඔයාලට උදේ කෑම ඕන නම්, දවල් කෑම ඕන නම්, රෑ කෑම ඕන නම් ඕන දෙයක් ගන්න හැකියාව තියෙනවා. කුමාර අයියා අපිට කියන්න පොඩ්ඩක් ඔයාලගේ කොහොමද වගේ රේට්ස් යන්නේ කියලා? මම ටෙන්ට් එක නම් 1500 යන දෙන්නේ. ටෙන්ට් එකක් 1500 කෑම දෙන්න පුළුවන්. කෑම ඔක්කොම බයික් දාගන්න ඔය පාසුකම් ටික තියෙනවා. ටොයිලට් පාසුකම්. ඉතින් කොතියනවා. අපේ කෑම අයියා දැන් උදේ කෑම ගන්න ඕන නම් කොහොමද සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ? නූඩ්ලස් රොටි වගේ දෙන්න පුළුවන්. බත් දෙන්න පුළුවන් වුණා. එයා කියපු දේවල් ටිකත් අහගෙන අපි ගියා දියැල්ලේ පාමුලට. මෙන්න මෙතන මේ විදිහට ඉඳගෙන මේ සුන්දරත්වය බලන්න හම්බ වෙනවා කියන්නේ මම කොච්චර වාසනාවන්තද කියලා මට හිතෙනවා. දර්ශනේ පෙන්නන්නද? මේ බලන්නකො. මේ දිගටම තියෙන්නේ මවුස්කා කැලේ ජලාශය. මේ ගබරවිල තැන්නෙන් ඇදගෙන වැටෙන වතුර. අදරා ඉතින් මේ සුන්දර දිය කොමලිය ඉස්සරහා තමයි අපේ ගෙවෙන්නේ. දියැල්ලේ පහළ හිටියේ අපි විතරයි එදා. අපි ගියේ සිකුරාදා දවසක. සිකුරාදා දවසක් හින්දාද මන්ද වෙන කවුරුත්ම හිටියේ නැහැ. අපි විතරයි හිටියේ. මේ අපිට දියැල්ල පාමුලම දියැල්ල හොඳට පේන ළඟම කොටසේ ලස්සන ටෙන්ට් එක සෙටප් කරගන්න හැකියාව තිබ්බා. එහෙම වුණත් අපි මුලින්ම එතන ටෙන්ට් එක ගහනවා කියලා හිතුවත් අපි ඊට පස්සේ ඒ අදහස චුට්ටක් වෙනස් කරා.
ටෙන්ට් එක මෙතන සෙටප් කරන්නේ. හරියට මේ විදිහට දියඇල්ලේ view එක තියෙන. එතන තමයි සෙටප් කරන්නේ මේ පල්ලෙහා ඕනනම් කැම්ප් කරන්නත් පුළුවන් පල්ලෙහා සෙටප් කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මේ පින්න එනවා ගොඩක් ළඟ හින්දා අනික මේ දැනට පස් සීතල ගතියක් තියෙනවා. දියඇල්ල පාමුල සීතල වැඩි. ඒකෙන්ද මේ ලස්සන view එක සෙට් වෙන විදිහට අපි මෙතන ටෙන්ට් එක සෙටප් කරගත්තා. දැන් අපි චාකෝල් ටික එහෙම රත් කරලා ගන්න ඕනේ. වහිනවා ෆ්‍රෙන්ඩ්ස් නන්නත්තර වෙන්න. අපි මේ මෙතනට ගත්ත එක ඇත්තටම හොඳ දෙයක් වුණා. මොකද මේ මෙන්න මෙතන තියෙන මේක හින්දා අපිට මේ තමයි අපේ කුස්සිය. ඒක ඇතුලේ මේ කෑම් බීම ටිකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. අතන හිටනම් එහෙම ඇත්තටම අනාථ වෙන සීන් එකක් තියෙන්නේ. සීතලයි ඒත් එක්ක මේ හොඳටම තෙමිලා ඉන්නේ. මෙයා නම් ඉතින් කිසි ගානක් නැතුව කඩා හැරෙනවා. නිර්මාලයි ඇතුලේ වැඩ. මොනවද කරන්නේ? එළවලු ටික කපන්න. එළවලු කපලානේ. රයිස් එක ගහමුනේ. රයිස් එක ගහ ගන්න කියලා හදන්නේ. බලමු ඉතින් අපි කොහොම හරි වැඩ ටික කරගන්නවා. ඉතින් මේවත් සුන්දර මතක. අපි රයිස් එකට එළවලු ටික කපන ගමන් ඉන්නේ. නිර්මලයි තමයි මේන් චෙෆ්. අපි එළවලු බත් එක හදන ගමන් ඉන්නේ. එහෙම තමයි ඉතින් මික්ස් කරන්න වෙන්නේ. අපිට භාජන ගොඩක් නැහැ නේ. අනිවාර්යයෙන්. ඒක තියෙනවා අපි හදාගත්ත එළවලු බත් එක, චිකන් බාබකියු, සොසේජස් බාබකියු, පැණි පුහුල්, පපඩම් කියන්නේ මේවා නම් ඉතින් අර මිරිස් දාලා තියෙනවා. මේවත් දේවල් ටිකත් එක්ක කමා කන්න තියෙන අපිට ඩෙසර්ට් එකට දෙනවා පැණි කොමඩු. මෙන්න මෙහෙම තමයි අද කෑම වෙල කන්න. අද මේ විදිහට තමයි ඉතින් රෑක Sip nih. Awal nih, bos sekat jaga nih lah, palle kemarin lagi itu, kami itu masker nih itu lah, dia dia. Tapi ya, metro sekarang ulang gana gamangin nih friends. රාත්‍රී 12 පසු විනාඩි 30යි වෙලාව. අපි කෑවා. අද නම් සින්දුවක් එහෙම කියන්න බැරි වුණා. සින්දුවක් කිව්වේ නෑ. එච්චරයි අඩුපාඩුවකට තියෙන්නේ. දැන් මැස්ස හොඳට පායලා තියෙන්නේ. හැබැයි මේ අදින් අකුණු ගහනවා පේනවා. කොහෙට ගහනවද දන්නේ නැහැ. අකුණු ගහනවා සැරටම ගහනවා. ඒත් එක්කම මේ කණාමැදිලියෝ ඉන්නවා මෙතන. වැඩේ කියන්නේ මේ කැමරාවට පෙන්වන්න විදිහක් නැහැනේ. කණාමැදිලියෝ ලක්ෂ ගණක් ඉන්නවා. මගේ ජීවිතයේ මම කැම්පින් කරද්දි දැක්ක ලස්සනම දර්ශනයක් තමයි ඒක. මේ දියඇල්ල පේනවා. දියඇල්ල වටේට කණාමැදිලියෝ ලක්ෂ ගණක් පියාඹනවා. ඒක හරිම සුන්දර මාරම ලස්සන දර්ශනයක්. ඒක ඉතින් මෙහෙම කිව්වට වැඩකුත් නැහැ. මට පෙන්වන්න විදියකුත් නැහැ. ඒක හින්දා ඔයාලා මෙතනට ඇවිල්ලා කැම්ප් කරලම තමයි ඉතින් මේ අත්දැකීම ගන්න වෙන්නේ. ඒ තරමට හරිම ලස්සනයි.
දියාලේ ලස්සන ටිකයි පෙන්නුවේ. හෙට උදේට ඉතුරු ටික පෙන්නනවා. ඒ වගේම අපි දියාල උඩට යනවා හෙට. මෙන් අපේ එයා පිලෝ එක තියෙනවා. එයා මෙට්‍රස් එක තියෙනවා. එහෙනම් අද දවසට වැඩ ටික ඉවර කරලා අපි නිදියන්නේ කියලා තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එක මෙච්චරට බලපුවා ඔයා නවත්තන්න එපා. වීඩියෝ එක ඉතුරු ටිකත් බලන්න. ඉතුරු ටික තමයි ගොඩක්ම රසවත්. හෙට උදේට හම්බෙමු. good night. වෙලා උදේ 6යි. මේක තමයි අද උදේම අපේ view එක. මම බලන්න. මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. අපි අද මෙන්න මෙතනට යන්න ඕනේ. රෑ සීතලයි හොඳටම සීතල තිබ්බ රෑ. හුණගත් එක්ක ලොකු සීතලක් තිබ්බා. නිින්දරන් ගියේ නැහැ ඇත්තටම කිව්වොත්. නිින්ද ගියේ නැහැ පොඩ්ඩක්වත්. මේ උදේට ඉතින් මේ වගේ view එකක් එක්ක හැරෙන්න තියෙනවා කියන්නේ ඉතින් ඒක වාසනාවක්. අපි දැන් උදේම කරන්න තියෙන දේ තමයි අපි කුමාරයිලා ගෙදරට යනවා. අපි එලකිරි තියනවා කියලා කිව්වා. ඉතින් අපිට ඒ හදන්නේ අපි එලකිරි ඉල්ලුවා. එලකිරි එකක් බීලා තමයි අද වැඩ ටික පටන් ගන්න ඕනේ. ඉස්සල්ලාම එනම් අපේ අද වැඩේ කුමාරයියාගේ ගෙදරට ගිහිල්ලා රස්නේ පිටින් රස එලකිරි එකක් බොන එක තමයි අපේ පළවෙනි වැඩේ. දියාල වෙන්න මේ පැත්තේ තියෙන්නේ. එතකොට මේ මෙන්න මෙහෙන් තමයි ඉර පායාගෙන එන්නේ. ඒකින්ද මේ ලොකුවට සන්රයිස් එක නම් බලා ගන්න බෑ. සීතලනේ තිබ්බා. Max. අර කම්බලකට පුරවන්නනේ. අර කම්බලකට පුරවන්න. නැවුම් එලකිරි දැන් උදා ගන්නවලද? අලුත් මේවා දැන් තමයි ගත්තේ කොමරේ? දැන් එලකිරි එක උණු වෙන්න තියලා අපි ගියා මේ ඔතන තියෙනවා මේ ගාඩ්මෝර් ඇල්ලට අල්ලපු ඇල්ල. නැත්තම් ගාඩ්මෝර් ඇල්ලේ අසල්වාසී දිය ඇල්ල කිව්වොත් හරි මේ මරේ ඇල්ල. මරේ ඇල්ල කියන්නේ මරේ වත්තෙන් වැටෙන ඇල්ල හින්දා තමයි කරන්නේ මරේ ඇල්ල කියලා කියන්නේ. මෙන්න මේ දිය ඇලි දෙකම එක ෆ්‍රේම් එකට බලන්න පුළුවන් දූපතක් තියෙනවා. ඔය මේ මවුස් එකේ ජලාශයත් එක්ක ඒ දූපතට සාමාන්‍යයෙන් දූපතට ගන්න අනිවාර්යෙන් බෝට්ටුවක් ඕනනේ. ඒ දූපතට යන්නත් වටේ තියෙන දූපත් වලට යන බෝට්ටුව ඕනේ. විශේෂයෙන් යනවා නම් ඒ තැන්වල මේ එක්ස්පෙරිමන්ට් කරන්නවත් ඔයගොල්ලෝ අත්හදා බලන්න යන්න එපා. මොකද තියෙන හැම තැනකම සාමාන්‍යයෙන් අඩි 60ක් 70ක් විතර යට වලලුත් තියෙනවා. ඒක හින්දා මේ ඒ වටේ තියෙන වතුර වලල් වලින් පීනගෙන එහා දූපත් වලට යන්න ඒ වගේ ගොන් වැඩ කරන්න එපා. මොකද ඒවා ඒ තැන් සාමාන්‍යයෙන් ගොඩක් යට ගැඹුරු තැන් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඒකින්ද එහෙම අවදානම් ගන්න එපා. කොහොම හරි මේ දූපතට යන්න අපිට පයින් යන්න පුළුවන් පාරක් තියෙනවා. ඔය කුමාරයිලාගේ ගේ ගාවින් දකුණු අත පැත්තෙන් ඇතුල් පාරේ යන්න පුළුවන්. එතකොට ඒ පාරෙන් අපි ගියා මෙන්න මේ ගාඩ්මෝර් ඇල්ලට යන සිරිපාදයට යන ගොඩක් කට්ටියට මිස් වෙන සුන්දර ඉස්සව්වට. එලට විතරයි අහුවෙන්නේ. දැල්වලට. ඔව්. දැල්වලට දානවා මේ දැල් දාලා අල්ලනවා කට්ටිය. අර තෙන දාන්නේ අර. ඔව් ඉන්නේ අත. ඉන්නේ තියෙනවා මේ හරියට අපේ ගාට්මෝර් ඇල්ල කිට්ටුව තියෙන තවත් ලස්සන තැනකට යන ගමන් ඉන්නේ. කුමාරයි අපිට පාර පෙන්නනවා. මෙතනත් ඔයාලට කැම් කරන්න හැකියාව තියෙනවා. આવොත් මේ ගිහිල්ලා බලමු මේ මල් තුන වගේ වැටලා තියෙනවා. බහලයි තව ටික දාන්න. මේ වැස්සට යකඩ වෙච්ච ගමන් මෙතනත් මොකක්ද අස්ස කොටුවක්ද මොකක්ද තමයි දිවිලෙන්නේ. වතුරේ රස්නේ? රස්නේ නේ.
තැල්ලනේ. ඒක මරේ නේද? අතන ගැව්වා නේද? සුපිරිනේ. ඊයකට බලන්න. අනිවාර්යෙන් අයියා කෝල් එකක් දීලා එන්න තරම් මාර ලස්සනයි කියන්නේ තුනක් ගෙනල්ලා තියලා ස්ටූල් එකක් ගෙනල්ලා කියලා හිටන් ෂා මානව ලස්සනයි මෙතන මානව ලස්සනයි කියන්නේ මෙතන ඔයාලට මේ අරක අයියා මරේ ඇල්ල නේද? මරේ ඇල්ලයි ගාට් මෝර් ඇල්ලයි දෙකම එක ෆ්‍රේම් එකට බොහොම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා මෙතන හිටියොත් සන්රයිස් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා. මෙතන තියෙනවා මරේ ඇල්ල. ඒත් එක්ක මෙතන තියෙනවා ගාට් මෝර් ඇල්ල. මේ ක්ලිප්ස් ටික දකිද්දිම ඔයාලට හිතෙන්නේ නැතිනේ මේක වෙනම තැනක්. ඒ කියන්නේ මේ වගේ තැනක් මං හිතන්නේ වෙන කොහෙවත් තියෙනවා කියලා. අපි ගිහලා හිටගත්තාම ඉස්සරහින් ලස්සන දියඇලි දෙකක් කඩා වැටෙනවා ලොකු කන්දකුත් එක්ක. ඊට පස්සේ වටේටම වතුර, ඒ වතුර නිල් පාටයි. ඊට පස්සේ දූපත් තියෙනවා වටේටම. ඒක මේ මාරම තැනක්. ඉතින් මේ ගාට් මෝර් පැත්තට යනවා නම් මෙතන නොයා යන්න නම් එපා. මෙතන අනිවාර්යෙන් ගිහිල්ලා ඒ ලස්සනත් බලන්න අමතක කරන්න එපා. ඒක තමයි ඉංගි ගේම මේත උඩ නැගලා හැදුවේ. බොන්න. කහට දාගින්න කොහොමද දැන් නැහැ. මේක. මේක එහා පැත්තේ යන්නේ කාටේ? ඒටම ස්තුතියි. ගොඩක් උදව් කරා අපිට. හරි හරි. අපි හම්බෙමු අනිවාර්යෙන්. හරි. thank you අක්කා. හරි කරනයි. right අපි දැන් ඔක දිහා ඔක දිහා මම දාන්න. මේක මම දාන්න. අපි එහෙනම් ගාට් මෝර් ඇල්ලට සමු දීලා අප ගාට් මෝර් වලට යන්න කියලා තමයි දැන් හදන්නේ. අපි මෙතන තමයි වාහනේ ප්ලේස් කරේ. වාහනේ මෙතන නවත්තලා තමයි අපි ඇතුළට ගියේ. නූල් සදන්න ඉතින් හිටියා ඇල්ල උඩට ගිහිල්ලා. හැබැයි ඊට කලින් මොකාවත්ෙන් අපිට සංග්‍රහයක් කරා උදේ කෑම. ඉතින් thank you ඒ දේවල් වලට. අප ගාට් මෝර් වලට යන ගමන් ඉන්නේ අපේ කාර් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක හින්දා මේ ටික පයින් නෙමෙයි ට්‍රිවිල් එක තමයි යන්න ඕනේ. හැබැයි ට්‍රිවිල් එකක් නැහැ හොයාගන්න. ඒකින්ද අපි ටික දුරක් පයින් යනවා ට්‍රිවිල් එක හම් වෙනකම්. අපි යන පාරට ශ්‍රීපාදස්ථානේ හරි ලස්සනට පේනවා. මේ බලන්න. අපි ටික දුරක් ගියාට පස්සේ එක තරක් තිබ්බා වැට කැඩිලා. ඊට පස්සේ නිර්මාලය මේක රිංගල ෂෝට් කට් එකක් කියලා ටික දුරක් යද්දි ත්‍රිවිල් එකක් ආවා. ෂෝට් කට් එකක් තිබ්බා චුට්ට දුරයි.
අපි මේ සිවිල් එකක් අරගෙන ආවා. කොහොම හරි මේ ගාට්මෝර් වල බස් ගහන තැන ඉඳලා ටික දුරක් එන්න ඕනේ. දැන් අපි උඩට යන ගමන් මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. එතන පල්ලයට ඔහොම යනවා. දියැලි ඉහළ කොටස එහෙම නැත්නම් අපර් ගාට්මෝර් කොටසේ ගමේ කට්ටිය එකතු වෙලා පොඩි පොඩි බිස්නස් කරගෙන යනවා. ඒක ඒ අතර තියෙනවා ටෙන්ට් ඔයාලට රෙන්ට් එකට ගන්න පුළුවන්, බාබකියු ඩ්‍රිල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කතා කරලා ඔයාලට කැම්ප් බීම ඕන නම් එව්ව ගන්න පුළුවන්. ඊට අමතරව තව මේක උඩ විශේෂ සර්විස් එකක් තියෙනවා. ඔයාලා ලොගර්ස්ලා හරි, ඔයාලා ෆිල්ම් මේකර්ස්ලා හරි එහෙම නැත්නම් ඔයාලා සමහරවිට ලස්සන මෙමරි එකක් ඔයාලා ළඟ තියාගන්න ඕන නම් ඔයා මෙන්න මෙයාව කන්ටැක්ට් කරන්න. මොකද ඔයාලගේ පැකේජ් කොහොමද තියෙන්නේ? මේක බ්‍රෝ අපර් ගාට්මෝර්. මේක මම ඩ්‍රෝන් ෂොට් එක කරන්නේ මේ ඉන්ෆිනිටි පෝල් and මේ රිසර්ව් එකේ වොටර්ෆෝල් එකත් එක්ක ඔයාලට ඩ්‍රෝන් ෂොට් අරගන්න පුළුවන්. මේක බ්‍රෝ පැකේජස් යන්නේ ඔයාලට සිංගල් එක්කෙනෙක් ආව නම් ෂොට් ෆුල් ෂොට් එකක් ගන්න පුළුවන් 1005 and ගෲප් එකක් ආව නම් ෆුල් ෂොට් එකක් ගන්න පුළුවන් ඒක 25 and තව පැකේජ් එකක් තියෙනවා ඒක 35 3 videos and 10 photos එන්නේ ඒක. ඒකට බ්‍රෝ සම්පූර්ණම වොටර්ෆෝල් රිසර්වියර් and මේ ඉන්ෆිනිටි පූල් මේ ඔක්කොම කවර් වෙනවා. අපිට පොඩ්ඩක් කියන්න ඔය කන්ටැක්ට් නම්බර් එකක් මොකක් කරේ නෙට මම 0717567892 අර්ෂද්. මම වීකෙන්ඩ් එකේ විතරයි මේ සර්විස් එක කරන්නේ. අනිත් දවස් වල නම් ඔයාලට බුකින් දැම්මම වීඩියෝ එක අරගන්න පුළුවන්. එතන නෝනා මේ කැම්ප් බීම තියෙනවා. මේ අංකල්ගෙන් ගන්න පුළුවන් අපි කාලා බලලා රහ කියනවා. හොඳයිද කියලා. එයාගේ සාර නූඩල්ස්ක් එක්ක නූඩල්ස් එක හදන්න කියලා හදන්නේ. අංකල්ගෙන් මොන හරි අරගෙන මික්ස් කරගෙන කන්න තමයි හදන්නේ. නූඩල්ස් ටික හදාගමු. ගන්නනේ. දැන් කොහොමද අපි උදේ කෑම කන්න හදන්නේ? හදාගත්ත නූඩල්ස් එකක්, ඩුමරිස් ටිකක් ගත්තා. අය පැටිස් තියෙන. මෙන්න මේ ලස්සන view එක දිහා බලාගෙන අපි මෙන්න මේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න කියලා තමයි හදන්නේ. මෙන්න මෙතන තමයි අපි ඊයේ හිටියේ. දැන් මෙතන තමයි ඊයේ අපි ටෙන්ට් එක ගහලා ඉන්නේ. ගාට්මෝර් රැල්ලට යනවා නම් ඔයා ගමේ මිනිස්සු හරි හොඳයි. නේ ලොකු අවදානමක් නැහැ. හැබැයි ඒක අවදානම් කරගන්න එපා. මොකද මේක දියැලක් උඩ කොටසේ නැවත් බොහොම පරිස්සමන නාන්න පුළුවන්. හැබැයි වතුර මට්ටම් බලන්න. පල්ලෙහා කැම්ප් කරනවා නම් වතුරට බහින්න යන්න එපා. ඒක සැලකිලිමත් වෙන්න. ගාට්මෝර් දියැලේ උඩ කැම්ප් කරන්නත් පුළුවන්. ගාට්මෝර් දියැලේ යට කැම්ප් කරන්නත් පුළුවන්. ඒ වගේම අර මම පෙන්නපු දූපතේ කැම්ප් කරන්නත් පුළුවන්. ගාට්මෝර් ඇල්ලට යනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කඩේ. මෙන්න මේ කඩේ මතක තියාගන්න. මේ පාර මෙහෙම ගිහපුවාම ඊට පස්සේ හම්බෙනවා
මොකා වත්තේ කාර්යාලය ඔෆිස් එක හම්බ වෙනවා. ඕන් ඔය තැන් දෙක මතක තියාගන්න අනිවාර්යෙන් මේ පාර එනකොට. මොකා කාර්යාලය පහු කරගෙන කෙලින්ම ගියොත් එහෙම මස්කිරිය බස් නවත්තන බස් හෝල්ට් එක තියෙනවා. ඒ බස් හෝල්ට් එකෙන් දකුණු අත පැත්තට ගියපුවාම දියාලේ උඩට යන්න පුළුවන්. ඒ වගේම ඔෆිස් එකට පල්ලෙහෙන් තියෙන පාරේ. ඒ කියන්නේ මේ මෙතන තියෙන කඩේ පහු කරලා යනකොට දකුණු අත පැත්තට තියෙන පාරේ ගියපුවාම ඇල්ලේ පහළ කොටසට යන්න පුළුවන්. එතකොට මෙතන ලොකේෂන් එක හරියටම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒතර මේක ඔයගොල්ලෝ දාගෙන ආවොත් මැප් එක විදිහට මෙතන ලොකේෂන් එක දාන් ආවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය කැමති තැනකට ඔයාලට යන්න පුළුවන්කම තියෙනවා. පාර කන්ඩිෂන් එක පෙන්නවුවා ඒ ඔක්කොම හරියනේ. එතකොට කන්න බොන්න දේවල් ඒ ඔක්කොම ටික අපි විස්තර ටික දුන්නා. දැන් එහෙනම් අපි ගම්බිම් බලා යන්න කියලා තමයි හදන්නේ මේ ලස්සන ප්‍රදේශයේ සමුදේලා. thank you මෙච්චරලා වීඩියෝ එක බැලුවට. තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. අපි ගිහින් එන්න.